हेलो हेलो ඔය චූටි ඔයා කොහෙද? මුලින්ම තෝරා ගන්නවා රුපියල් 200 මුදල් ත්‍යාග ඔබට තිලන කරන විශේෂාංක 4යි 3යි 6 4යි 3යි 6 දැන් තෝරා ගන්නේ රුපියල් 40 මුදල් ත්‍යාග ඔබට පිරිනමන විශේෂ අංක එය 7යි 6 7යි 6 මෙසියලෝම තොරතුරු යොමු කළ අධීක්ෂණ මඩුල්ල වෙතට උන්ගේ අධීක්ෂණ අනුමැතිය ලැබීමෙන් අනතුරුව අපි කියන්නට සූදානම් සුපර් බෝල් නිල ප්‍රතිඵල අධීක්ෂණ මඩුල්ලේ අනුමැතිය ලැබීමත් එක්ක බලමු කොයි ආකාරයටද අද සුපර් බෝල් එක ඔබ වාසනාවන්තයෙක් බවට පත් වෙලා තියෙන්නේ කියලා. මම සතුටින් දැනුම් දෙනවා දෙලක්ෂපති ජයග්‍රාහකින් දෙදෙනෙක් අද බිහි කරන ජයග්‍රාහී ටිකට්පත් අලෙවි කරනවා. ඩී.එස්. කුලසේකර මහතා දර්ගා නගරය, එස්. මෝහන් රාජ් මහතා මස්කෙලිය ප්‍රදේශයෙන්. අපි බලමු තවදුරටත් සුපර් බෝල් එක අපි වාසනාවන්ත ජයග්‍රාහකින් බිහි කරනවාද කියලා. රුපියල් 20 ලක්ෂකට ජයග්‍රාහකයෙක්ව ජයග්‍රාහිකාවක් බිහි කරනම ජයග්‍රාහී ටිකට්පත් අලෙවි කරනවා. අංකුඹර මන්සන්දිය අපේ අලෙවි නියෝජිත කේ.ජී. ජිනසේන මහතා. ජයග්‍රාහකයාට හෝ ජයග්‍රාහිකාවට අපගේ උණුසුම් සුබපැතුම්. යනුව අද සුපර් බෝල් මේ පිළිමැදීම් හරහා බෙදා දුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 78,84,000ක්. එළඹෙන නව වසරේ මීළඟ සුපර් බෝල් දිනුමැදින් වෙනුවෙන් අපිට අගෙන එන දවන්ත සුපිරි ජයමාලයේ වටිනාකමයි අපි ඔබට දැන් සඳහන් කරන්නේ. මේ වටිනාකම රුපියල් 8,58,50,19ක්. සුළු මොහොතකින් එළඹෙන නව වසරත් එක්ක කායික හිරිබේ විශ්වාස ශක්තිකාරකම් මේ සූදානම් වෙන්නේ අද ඔබට වැඩි වාසනාව උදා කර දෙන්න. එවැනි ක්‍රියාත්මක දිනුම් වාරය 5195 වන වාසනාවන්ත දිනුම් වාරය. වසර අවසාන ශනිදා දිනුම් වාරය වෙන අද ඒ තැවැත් ජයමාල සූදානම්. හරියට මේ වටිනාකමයි මේ. රුපියල් 3,16,205ක දැවැන්ත ජයමාලට අමතරව ලක්ෂ 20 දක්වා විහිදෙන සෙසුතයාගත් අද ඔබට හිමිවයි කියන බලාපොරොත්තු වෙන සූදානම් අධීක්ෂණ මණ්ඩලයේ සහයෝගයත් වාසනාවන්ත ශනිදා දිනුම් වාරයට යොමු වෙන්න. ඔබේ වාසනාව වෙනුවෙන් ජය අංක 4ක් ඉංග්‍රීසි අක්ෂරات අපි තෝරගන්න සූදානම්. මේ සියලුම තෝරා ගැනීම ඔබේ ටිකට් පතේ තොරතුරු සමග ගලපා ගත්තොත් අද ඔබට වාසනාව හිමි කර ගන්නට පුළුවන්. ඒ අනුව අද මුලින්ම ඔබට වාසනාව උදා කර දෙන පළමු ජය අංකය අංක 54. වාසනාවන්ත පළමු ජය අංකය අංක 54. දැන් අපි සූදානම් දෙවන ජය අංකය තෝරා ගන්න. ජයග්‍රාහී
දෙවන ජය අංකය අංක 18. දෙවන ජය අංකය අංක 18. අංක දෙකක් තෝරගන්න අවසන්. මේ ඔබේ වාසනාව වෙනුවෙන් ජයග්‍රාහී තුන්වන ජය අංකය. ඔබ දන්න ඕනෑම අංක තුනක් සමග ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගත්තොත් ලක්ෂ දෙකකට ඔබට හිමිකම් කියන්නට පුළුවන්. ඒ වෙනුවෙන් වාසනාවන්ත තෙවන ජය අංකය අංක 80. අංක 54, අංක 18, අංක 80. මේ ඔබේ වාසනාව වෙනුවෙන් තෝරා පත්තර දෙන ලක්ෂ 20ක් ඔබට හිමි කරගන්න පුළුවන්. අංක 4 ගලපා ගැනීමෙන් වාසනාවන්ත අවසන් ජය අංකය අංක 39. මේ සියලු තෝරා ගැනීම එක වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගත්තොත් මේ දැවන්ත ජය මල්ල ඔබට දිනා ගන්නට පුළුවන්. ඒ වෙනුවෙන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය දැන් තෝරා ගන්න. වාසනාව උදා කර දෙන ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්න අපි සූදානම්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N අක්ෂරය. ප්‍රධාන දින වාරයේ ඉදිරි අවසන් වෙති වැඩිම වාසනාව උදා කර දෙන අපි සූදානම් second chance දින වාරයට යමු වෙන්න. සූදානම් ශනිදා second chance සරහා රුපියල් 200 මුදල් තෑග ඔබට හිමි කර දෙන විශේෂ අංකය තෝරා ගන්න. අංක 3යි 3යි 2. අංක 3යි 3යි 2. ඊළඟට රුපියල් 40 මුදල් තෑග ඔබට හිමි කර දෙන විශේෂ අංකය. අංක 5යි 3. අංක 5යි 3. සූදානම් මේ සියලුම තොරතුරු අධීක්ෂණ මණ්ඩලය වෙතට යොමු කරන්න. අධීක්ෂණ මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරු අපට හැකියාවක් වෙනවා. ශනිදා දින වාරය හරහා ඔබ කොයි ආකාරයෙන් වාසනාව දිනාගන්න කියලා සපන බලමු මොකද දවසේ කොයි විදිහට වාසනාව උදා කරගන්නද කියලා. ඒ අනුව ලක්ෂ දෙක බැගින් දිනා ගන්න වාසනාවන්තයින් කිහිප දෙනෙක් සමත් වෙලා තියෙනවා. ඒ ජයග්‍රාහී ලොතරැයිපත් අලුත් කරලා තියෙන්නේ කොටහේන සුපිරි වෙළඳ සංකීර්ණය AIK රාමනායක මහතා, පිළියන්දල N හිදල්ලගේ මහතා, ඒ වගේම කොටිකාවත්ත මල්සන්දිය NS ජේන් මහත්මිය. ඒ අනුව අද දවසේ වාසනාවන්ත මාත්‍ර බෙදා දුන් සමස්ත ත්‍යාගම්තලයේ වටිනාකමයි මේ. රුපියල් 71,4840ක මුදලක්. සුපිරි විදිහටම හෙට එළඹෙන නව වසරේ ශනිදා ඊළඟ දින වාරයේ වෙනුවෙන් ඔබට පිළිගන්න මේ ජගන්ත ජයවලේ වටිනාකමයි මේ. රුපියල් 5,04,82,212ක මුදලක්. එසේනම් නව වසර උදාවන්නට මත්තෙන් සිහින වලටත් වඩා ඉහළට ඔබේ ජීවිතේ වාසනාවේ වටිනාකම රැගෙන යන්නට අපි සූදානම්. කප්රුක ඔබ දිනවන අද දවසේ ජයග්‍රාහී දින මැදීම තුළින් මේ ලැබෙන්නේ ඔබේ බලාපොරොත්තු ඉටු කරන 2210 වෙනි ජයග්‍රාහී වාසනාවන්ත දින මැදීමයි. රැගෙන ආවේ එසේ මෙසේ ජයමල්ලක් නෙවෙයි. එසෙක් මෙතෙක් ඔබ හමුවට ඕනෑම ලොතරැයි පතකින් රැගෙන ආපු ලංකා ඉතිහාසයේ දැවැන්තම සුපිරි ජයමල්ල රැගෙන ආව කප්රුක තුළින් රුපියල් 61 කෝටි 67 ලක්ෂ 25,860ක් වූ ඒ දැවැන්තම සුපිරි ජයමල්ලට අමතරව ඔබ වෙනුවෙන් ලක්ෂ 20 ජයග්‍රහණ, ඒ වගේම රුපියල් කෝටියේ ජයග්‍රහණ දෙකකුත් සූදානම් කියලා අමතක කරන්න එපා. එසේනම් මේ සියලු වාසනාවන්ත බලාපොරොත්තු ඉටු කරමින් මෙන්න කප්රුක ඔබ දිනවන ජයග්‍රාහී දින මැදීම කරා දෙන්න අපි යොමු වෙනවා. මුල්ම යන්ත්‍රයෙන් ජයාංක 4ක් ඔබ වෙත තෝරා දෙන මොහොතයි මේ. ඒ අතුරින් ඔබේ ජීවිතේ වාසනාව උදා කර දෙන මුල්ම ජය අංකය මෙන්න අංකය ගලපා ගන්න. මුල්ම අංකය බවට පත් වන්නේ යන්ත්‍රය තෝරා දෙන්නේ අංක 15. අංක 15 ඔබ දිනවන මුල්ම ජය අංකය. මෙන්න දෙවෙනි අංකය. දෙවෙනි අංකය ලෙස යන්ත්‍රය මේ දැන් තෝරා දෙනවා ගලපා ගන්න අංක 51. අංක 51 අංක 15 ඉන් අනතුරු අංක 51 තුන්වෙනි අංකය කොබක් වේද? තුන්වෙනි අංකයයි මේ. තුන්වෙනි අංකය ලෙස යන්ත්‍රය තෝරා දෙන්නේ ඔබේ ජීවිතේ වාසනාව උදා කර දෙමින් අංක 9. අංක 9 තවත් එක් අංකයක් පමණයි. ඒ සිව්වෙනි අංකයයි. සිව්වෙනි අංකය බවට පත්වන්නේ ගලපා ගන්න සිව්වෙනි අංකය අංක 67. අංක 67 අංක 15 51 9 67 මේ ජය අංක 4ම ඕනෑම පිළිවෙලකට ඔබ ගලපාගෙන තිබේ නම් මුදලින් රුපියල් 20 ලක්ෂයයි. දෙවෙනි යන්ත්‍රයෙන් ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රාහී අංක 4ම සහ ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගන්න මුදලින් රුපියල් කෝටියයි. ඉංග්‍රීසි අක්ෂරය B අක්ෂරයයි. තුන්වෙනි යන්ත්‍රයෙන් අපි තෝරා දෙන්නේ සුපිරි අංකයයි.
ජයග්‍රාහී අංක 4ම සහ සුපිරි අංකය ගලපන ඔබ වෙනුවෙන්ද රුපියල් කෝටියේ ජයග්‍රහණයක් සූදානම්. මේ වගේම ජයග්‍රාහී අංක 4ම ඉංග්‍රීසි අක්ෂරය සහ සුපිරි අංකය ගලපා ගන්න ලංකාවේ සුපිරිම ජයමලට හිමිකම් කියන්න. මෙන්න සුපිරි අංකය අංක 39. එසනම් අපි දැන් එම තොරතුරු ටික යොමු කරමු අධීක්ෂණ මඩුල්ල වෙත. අධීක්ෂණ මඩුල්ල සූදානම් ඒ සඳහා නිල අපට සහතිකය ලබා දෙන්නට. මෙන්න අද ඔබේ ජීවිතයේ වාසනාව කප්පුරක තුලින් උදා වුණ ආකාරය අපි බලමු අප ප්‍රතිඵලය කොහොමද කියලා. මෙන්න ලක්ෂ දෙකේ ජයග්‍රාහකයන් රැසක් බිහි තිබෙනවා. එම ජයග්‍රාහකයන් බිහි කොට තිබෙන අලෙවි නියෝජිත මහත්මීන් ටී.ඩී. දිලීප් කුමාර මහතා අරුගොඩ හන්දිය අලුබෝමුල්ල, බී ප්‍රතිපන් මහත්මිය බේලිපාර ඇරස්වඩි මඩ කලපුව, එස්.ඩබ්ලිව් සිරිවර්ධන මහතා විලාකඩුපොත වාරියපොළ, ජේ.ඒ.එන් මංචුල මහතා දංකොටුව. මීළඟට ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කරන්නේ එල්.ඒ. තිලක් අමරසූරි මහතා මැදිරිගිරිය, ඩී අනුලාවති මහත්මිය පරණ ඇල්ලපාර වැල්ලවාය, බී.සී. බාලනී මහත්මිය රුවන්වැල්ල, බී.ඒ. සුරංග ඉන්දික මහතා පෑලියගොඩ. තවත් ජයග්‍රාහී ලොතරැයිපතක් අලෙවි කරනවා ISI විජේරත්න මහතා ගම්පහ. යනු අද දවසේ ඔබ කප්පුරක තුලින් රුපියල් 2 ලක්ෂයේ ජයග්‍රහණ 9කට හිමිකම් යදී. මීළඟ ජයග්‍රහණය කුමක් වේද? අපි බලමු. ඔබ වෙනුවෙන් අද දවසේ මෙන්න වාසනාවන්ත පරිද්දෙන් රුපියල් 20 ලක්ෂයේ ජයග්‍රහණයක් පිරිනමන්නට අපට හැකියාව ලැබෙනවා. එම 20 ලක්ෂපතියා හෝ 20 ලක්ෂපතිනිය බී කොට තිබෙන අලෙවි නියෝජිත මහතා බවට පත්වන්නේ SMM රත්නායක මහතා බේරහැර සිට ජයග්‍රහණය ලද ඔබට DLB උණුසුම් සුබ පැතුම් පිරිනමමින් එසේනම් අපි බලමු කප්පුරක තුලින් ඔබ හිමි කරගත් අද දවසේ සමස්ත ත්‍යාග මුදල. මෙන්න ත්‍යාග මුදල රුපියල් 2,41,81,920යි. හෙට ජනවාරි 1 වෙනිදා නව වසරේ මුල්ම දිනේ වෙනුවෙන් ඔබ වෙත රැගෙන ලංකාවේ සුපිරිම ජයමල්ල කප්පුරක සමග හෙට දවසේ රුපියල් 61,69,94,288යි. එසේනම් අපි රුපියල් 2 ලක්ෂයේ ජයග්‍රහණ වැඩියෙන්ම පිරිනමන සසරේ ජයග්‍රාහී ලොතරැයිපත මෙන්න අපි සූදානම් 864 වෙනි ජයග්‍රාහී සසරේ දිනුම් ඇදීම මෙලෙස ආරම්භ කරන්න. අද අධීක්ෂණ මණ්ඩලය අද සසරි ජයාංක 47 ජයග්‍රාහී අංක නැවතත් 47 අද ලක්ෂපතියන් ගණන 10යි. ලක්ෂපති වාසනාවන්තයන් බිහි කළ අලුත් නියෝජිතයින්. එසේනම් අපි DLB lottery show සියලුම දිනුම් වැදීම් වල අද දවසේ අවසානයේ කරා එළඹෙද්දී අපි බලමු අද ඔබේ වාසනාවන්ත බලාපොරොත්තු ඉටු කරන්නට අපට හැකියාව ලැබුණේ කොයි ආකාරයෙන්ද කියලා. මෙන්න අද දවසේ ලක්ෂ 20 ත්‍යාග දෙකක්, ඒ වගේම ලක්ෂ 10 ත්‍යාගයක්, 2,50,000 ත්‍යාගයක්, ඒ වගේම ලක්ෂ 2 ත්‍යාග 27ක්, ලක්ෂයේ ත්‍යාග 6ක්, 50,000 ත්‍යාග 26ක් සහ සෙසු ත්‍යාග දසලක්ෂ 7,841ක් පිරිනමමින් අද දවසේ ඔබ වෙත බෙදා දුන් සමස්ත ත්‍යාග මුදල මුළු ජයග්‍රාහකයන් දසලක්ෂ 7,904 දෙනෙක් අතර බෙදා දුන්නා. දැවැන්ත ත්‍යාග මුදලක් රුපියල් 7,65,24,200ක දැවැන්ත ත්‍යාග මුදලක් ඔබ වෙනුවෙන්ම පිරිනමන්නට අද දවසේ අපට DLB lottery show සමග හැකියාව ලැබුණා. ඉතින් හෙටින් උදාවන්නේ වාසනාවන්ත සුබ නව වසරක්. සුබ නව වසරේ ඔබට වැඩි වැඩියෙන් වාසනාව උදා කර දෙන්නට DLB අපි සූදානම් වග සිහිපත් කර සිටිමින් උදාවන නව වසර වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් ආරාධනා කරනවා. හෙටත් රාත්‍රී 9ට අප සමග එකතු වන්න. සුබ නව වසරේ වාසනාව ඔබ වෙත පිරිනමන්න අපේ DLB lottery show සමග සූදානම්. මේ ඔබ දිනවන DLB lottery show සීමාමයි නැති ජීවිතේ සතු පාටින් වේදුණු වැහුනේ මුතු පිණිකෙට දිලෙනායාමයි ඇතුමට හාදු කෙන්දන්න මේ අසුපහසින් කෙලතුණු ආදරේ සිටි FM ළඟ ජීවිතේ අපි සැමදා ඔබ ළඟමයි ප්‍රේ අපි සැමදා ඔබ ළඟමයි
ප්‍රියේ වසරේ ප්‍රථම පුර පසළොස්වක පොහොය දුරුතු පෝය බිම්බිසාර රජ විසින් බුදුසසුනේ ප්‍රථම ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව සිදු කිරීම තුන්බෑ ජටිලයන් දමනය කිරීම බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම ආදී ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවකට මුල් වූ පොහොය දිනයකි. දුරුතු පෝදා සිටි FM සදහම් සැරිසර ගාල්ල නිලුව ශ්‍රී ධර්මපාල විහාරස්ථානයේ සිට සජීවීව දවස පුරා සිටි MBBS 2026 නව වසර ජයටම පටන් ගන්න. ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දා රෑ 10ට චිත්තක ජයසිංහ ප්‍රමුඛ මගේ ඇයි හිනාවේ හරි තව එක හොඳේ වෙනස් වීම.
මදිරාවේ රන්දී රස පිරුණේ රසින් මත්දීලා සන්තෝසයෙන් ඉන්න සබදේ ස්වරය අපට දැනෙන අපේ මහන අපට ඇසෙන රන් FM සොරන් පැලවෙන ස්වරය සකුණගේ අති ගැහෙන අඹරේ විඩාපත් හදේ රිදුම් අතරේ සෙමින් සනසා ගැහෙන යාමේ ඔබයි ලංවී තබුල් නිව්වේ හිතවති සදා හද ගැඹුරේ රැඳීරන් රසේ දෙතුල ගැවේ වෙන කොහේ අමිද මිතුරේ ලම්සරේ ඔබය මහන්දේ රන්සර රාත්‍රිය අවසාන පැයටත් එනවා මේ පැයටත් අනුග්‍රාහක දායකත්වය ජාතිය මහා පහන් ටඹ ශ්‍රී ලංකා බැංකුව කියලත් මතක් කරන්නට කැමති. අද දවසේ ගී පෙළ ගැස්ම රන් සිරිනි ගමගේ. ඇය තමයි මේ ගීතවල මතකයන් අපිත් එක්ක ජීවිතේ බෙදාගන්නේ ගීත හරහා. ඉතින් රන් සිරිනි ගමගේ කියන්නේ ලේඛිකාවක්. තවත් විදිහකින් කියනවා නම් මණ්ඩලා චිත්‍ර ශිල්පිනියක්. ඉතින් ඇය තෝරන ගී පෙළ ගැස්මේ ඊළඟ ගීතය. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න තමයි මේ ගීතය ලියන්නේ. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සංගීතය ගායනය. අපි ඔක්කොම රජවරු. මං පව්
පෞද්ගලිකව කැමති කටහඬක් වික්ටර් රත්නායක මහත්තයාගේ කටහඬ හුඟක් තියෙනවා. මම මේක ආසම සින්දුවක්. ඒ වගේම ඉස්සර ඉස්කෝලේ යන්න උදේ නෑස්ති වෙනකොට උදාගී කියලා ගියානේ මතකද ඔයාලට? මම දන්නේ නැහැ වෙළඳ සේවයේද ගුවන් සංස්ථාවේ මොන එකේ ප්‍රචාරය වෙනවද ඕවා හෙනවා ඉතින්. ඒ කාලේ ඉතින් මේ දැන් යන්න වෙයි වෑන් එකේ වගේ මොකක් වෙලා වාහන ගමන් තමයි මම අපි අඳින්නේ. නමුත් ඔය සින්දුවේ තේරුම ගත්තාම අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ. අපි කීයෙන් කී දෙනාටද කියන්නකො අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ කියන හැඟීම දැන් තියෙන්නේ. මම කියන්නේ පක්ෂයක් මොකක් හරි පාටක් පදනම් කරගෙන නෙමෙයි. මේ දේශපාලනයක් මම මේකට කොහෙත්ම ගාව ගන්න නැහැ. මම ලංකාවේ එක එක පැතිවලට ගිහිල්ලා තියෙනවා. සහ මම එක එක පැතිවල වැඩ කරලා තියෙනවා. දැන් අපේ මිනිස්සු මම උදාහරණයක් කියන්නම්. මේක පැරදි විදිහට ගන්න එපා. අම්මෝ මාතර මිනිස්සුද? හරි ගුරුකංකාරයෝ. මම නුවර දැකලා තියෙනවා ඊට වඩා හුලවාලි කියලා ජාතියක ගුරුකම් කරන මිනිස්සු. මොනවාද ඒකට කියන්නේ මම මේ ළඟදි කියෙව්වා ශ්‍රී ලංකාවේ මොකක්ද ඒකට අන්‍ය ආගම් ඔය තන්ත්‍ර විදි අරවා මේවා මොකද මේ මගේ සබ්ජෙක්ට් එකේ තන්ත්‍ර කියන එකේ යනවා පොඩි කෑල්ලක්. ඒක කියවන්න ගිහිල්ලා වෙන පොට්ටික්කට සෙට් වෙලා මං කියව හිටියා ඒක. මම දැකලා තියෙනවා හුලවාලි මොකද්ද නීච කුල වශී බන්ධන. ඔය යන්නේ ඕවා දැන් මේ සෝෂල් මීඩියා එකේ ඇඩ් කරලා යනවා. හරිද? අපිට කවදාවත් මම හිතන්නේ අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ කියලා. එහා ගෙදර ඉන්න මිනිස්සයා මේ ගෙදර ඉන්න බල්ලට පූසට හරි වහදීලා මරනවා. එහෙම දැන් එහා ගෙදර එකා එක්ක තරහා යොන් කොහෙද තුන් සිංහලයම නෑ